හෙලෝ ගායිස් ඉතින් අද අපි ආවේ කවුසන් රෝඩ් තායිලන්ඩ් වල තියෙන ප්‍රසිද්ධම රෝඩ් එකක්. ඉතින් ඕගොල්ලෝ තායිලන්ඩ් ආවොත් අනිවාර්යෙන් මේක එක්ස්පීරියන්ස් කරන්න ඕන. ඉතින් මේක ප්‍රසිද්ධයි ස්ට්‍රීට් ෆුඩ් වලට විශේෂයෙන්ම සා නයිට් ලයිෆ්. ඉතින් ඕගොල්ලෝ තාවොත් අනිවාර්යෙන් මෙතනට නම් එන්න අමතක කරන්න එපා. මගේ එක ටාගට් එකක් තිබ්බා. ඉතින් ඒක පොඩි විශේෂ ටාගට් එකක්. මේ කවුසන් රෝඩ් එකේ මම ඒක කරලා පෙන්නනවා. ඉතින් ඒක බලන්න මේ වීඩියෝ එක දිගටම බලලා subscribe බටන් එක ක්ලික් කරලා like එකක් දාලා share කරගෙන යන්න. ඉතින් මේක තමයි මගේ ටාගට් එක. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මේ ඉන්නේ කවුද කියලා. ඉතින් අද මම මේගොල්ලෝ කනවා. ඉතින් ඒව බලන්න ඉස්සරහට තව දෙයක් කනවා. ඒක තමයි මගේ ලොකුම ටාගට් එක. ඉතින් බලාගෙන ඉන්න. ඒගොල්ලෝ ඒකට සොයි සෝස් එකම දාලා දෙන්නේ. එතකොට අර රස පොඩ්ඩක් කැපිලා යනවා. The only regrets we'll have from yesterday are the chances that we didn't take. So follow me away from all you knew. You're scared to death and I'm scared to show it. Every mile this road. මම පොඩ්ඩක් බයෙන් තමයි හිටියෙත්. මම අන්තිමේදී කොහමද කෑවා. ඉතින් අපි කාලා බලමු. ඔන්න ඒ මං කෑවේ පොඩි පණුවක. ඒක කියන්නේ ඒකනේ රාහයි කියන්නේ ඒකනේ පිටිගුලියක් වගේ. ඉතින් තව ටිකක් අපි කාලා බලමු. පොඩි පණුවා ලොකු පණුවා පොඩි පණුවා නිකන් පිටිගුලියක් කෑවා වගේ තමයි. අවුලක් නෑ. ඒක රාහයි ලුණු දාලා එහෙම තමයි සොයි සෝස් ටිකක් දාලා අපි ඉන්සෙක්ට් කෙනෙක් කෑවා. ඒක නම් රාහයි. ඊට පස්සේ අපි ලොකු පණුවෙක් කාලා බැලුවා.
ඒක නම් රහයි. මම පොඩ බයෙන් තමයි හිටියේ ගණන් ගන්න එපා. ඉතින් ඕගොල්ලෝ තවත් අනිවාර්යෙන් try කරන්න ඕනේ. මොකද අපිට ආවම මේව ලංකාවේ කන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපි කොහොමරි මම ඔක්කොම අන්තිමේදී බොක්ස් එකම කෑවා. අපේ මාමත් කිරිපණුවෙක් කෑවා. ඉතින් ඔක්කොම කෑව කොහොමරි අන්තිමේදී ඕගොල්ලෝ තාවොත් කවසන් රෝඩ් එකට ඇවිල්ලා try කරලා බලන්න. මුලින් ටික බෑගුවට අන්තිමට රසයි කියලා ඔක්කොම කෑවා. මදිමත් එක්ක. ස්කෝපියන් නම් ටිකක් ගණන් ස්කෝපියන් ගැන 150ක් වුණා. ඉතින් 150ක් වුණත් කාලා බලන්න මම නම් කෑවේ නෑ. මොකද මම ස්කෝපියන් ටිකක් බයයි. ඒත් එකක් කනවා කියලා හිටියේ ඒක නම් කන්න බැරි වුණා. මේ තමයි වටේ පේන්නේ නයිට් ක්ලබ් එතකොට ස්ට්‍රීට් ෆුඩ් ඒ ඔක්කොම තියෙනවා. ඉස්සරහට ඇවිදන් අපි ඉස්සරහට යනවා. මොකද තව දෙයක් තියෙනවනේ ඒකත් බලාගෙන තමයි මුවින් තිබ්බා. වැඩියෙන් තව දෙයක් කරන්න ඕනේ ඒක ඔයාලා තමයි ඉස්සරහට අපි යන්නේ. ඉතින් මම කොහොමද බොක්ස් එක ඉවර කරලා තේනකොට කෑල්ලක් හදලා ඉතින් තමයි ගානගාගේ කෑ. බොක්ස් එකම කෑවේ මට සතුටුයි. මගේ ටාස්ක් එක කම්ප්ලීට් කරා. ඒක තව එක ටාස්ක් එකක් තියෙනවා. ඒක නම් පොඩ්ඩක් ලොකු ටාස්ක් එකක්. ඒක කරද්දි කියලා ඔයගොල්ලෝ බලන් ඉන්න. අන්තිම වෙනකම් බලන් ඉන්න. ලයික් එකක් දාන්න. ඉතින් මගේ ඊළඟ ටාගට් එක තමයි කිඹුලෙක් කන එක. පේනව නේද කිඹුලෙක් දාලා ඉන්නවා. ඉතින් ඒකේ කිඹුල් වර්ග තුනක් තියෙනවා. බාබකියු සෝසුයි, මලා සෝසුයි, බ්ලැක් පෙපර් සෝසුයි. ඉතින් මම ගත්තේ බාබකියු සෝස් එක. ඉතින් අපි කාලා බලමු. ඉතින් එක ස්ටික් එකක් බාත් 150ක් වුණා. ඒ කියන්නේ 1500ක්. ඉතින් මේකේ අර ෆොටෝ ගන්නවා නම් එහෙම 10 බාත් දෙන්න ඕන. ඉතින් අපි ඒකෙන් 150 දීලා එක ස්ටික් එකක් ගත්ත නිසා වීඩියෝ එකට අවුලක් නැහැ.
ඉතින් මං කිඹුලෙන් කටක් කෑවා. ඒක රහයි. ඒක නිකන් පෝක් එකක් වගේ. ඉතින් ඇවිල්ලා ඒක try කරන්න ඕන. මොකද අපේ ලංකාවේ එකක් නැහැ. ඉතින් තව ඉස්සරහට දෙයක් කනවා. ඒකත් ලංකාවේ තියෙනවා. හැබැයි පොඩ්ඩක් ඒක පොඩ්ඩක් එක්ස්පෙන්සිව්. ඉතින් ඒක මෙහි අඩුයි. ඉතින් ඒකත් බලන්න මොකද්ද කියලා. තාත්තයි මයි කවසන් රෝඩ් ගියේ සඳ දවසක. හැබැයි සඳ කියලා නෙමෙයි ගොඩක් කට්ටිය පිරලා හිටියා. ඉතින් මේ තියෙන්නේ වටු බිත්තර. ඉතින් මේක පැක් එක 9ක් තිබ්බ කෑලි. ඉතින් අපි දෙකක් ගත්තා. අපි තුන්දෙනා මාමයි මායි තාත්තයි තුන්දෙනා 6 ගානේ වගේ කෑවා. ඉතින් 6ක් කියන්නේ ලොකු ගාණක්. ඉතින් වටු බිත්තරත් රහයි. අපේ ලංකාවේ මාර ගණන් කෑමක්.
ඉතින් ඔයගොල්ලන්ට thank you මගේ වීඩියෝ දිගටම බලලා මාත් එක්ක enjoy කළා. ඉතින් හිටියට ඉතින් තව ඉස්සරහට වීඩියෝ ගොඩක් දාන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් තාමත් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe button එක click කරලා bell icon එක click කරලා like එකක් දාගෙන යන්න. ඉතින් හැමෝටම ජය වේවා. Lay down your fate, just enjoy in my game. Give up your tricks, I know your actions are fake. Lay down your fate, just enjoy in my game. Give up your tricks, I know your actions are fake. I know your actions are fake.